මෙන්න මේක යා මේ මොකද්ද මේක නෙවෙයි මෙන්න මේක මේ දෙන්නේ 1979 වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන් watch 8 කියන මෙන්න මේ super smart watch එක හරිද අපි නම් වැඩි කතා නැතුව මේකේ වටේ විස්තර ටික ගණන් බලාගෙන අපි යමු unboxing එකට ඕගොල්ලන්ට මම කලින් දාපු short video එක බලන්න නැති මේ තියෙන්නේ ඒකේ full video එක unboxing එකයි review එකයි දෙකම හරි surprise හරි මුලින්ම watch එකේ ලස්සන ෆොටෝ එකක් අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන යටින් ගහලා තිනවා watch 8 කියලා ඊට පස්සේ මෙතන මේ features ටිකක් ගහලා HD call තියෙනවා HD call හිටන් තියෙනවා මේක මම use experience එකක් එක්ක ගිය නිසා ඉස්සරහ මෙතන ගහලා තියෙනවා watch 8 අතන QR code එකක් ගහලා තියෙනවා පොඩි channel watch 8 function ටික ගහලා තියෙනවා call තියෙනවා මේවා තියෙනවා HD call තියෙනවා call record තියෙනවා incoming notification play music study ready mirror heart rate blood pressure blood oxygen MEP breathing blah 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 අරනේ අපි unbox කරගෙන බලමු මුලින්ම අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ සුපුරුදු පරිදි user manual එක. හේ. මෙන්න user manual එක. අපිට තියෙනවා චීන භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන්. හැමදාම කියන්නේ නැහැ. මොනවද කියනවා මේවා අපිට වැඩ නැහැ. ඊට දෙකක් ගිහිල්ලා ඉක්මනට සර්ච්. තලවර watch එක unbox කරගමු. මෙන්න තියෙනවා watch එක. කොහමද එන්නේ? හරිද? ලස්සනයි. full body අන්න watch එක ගන්නවා. එනනේ මගේ රූපයක් දාගන්න පුළුවන් අයියෝ පේන්නේ නැහැ අන්න දැක්කද රූපයක් දාගන්න පුළුවන් මෙන්න මේ උඩින් මේ වගේ watch 8 කියලා කොලයක් අලුන් තියෙනවා අපි මේක pieces ටික ගන්න මෙහෙම උඩ ඉඳන් තාපෙට්ටි තියෙනවා පටි charger හරි අමතක වෙලා පටි දෙකක් තීසි කරා අපිට පටි දෙක මේ ආකාරයට කනෙක්ට් කරගන්න පුළුවන් එන්න මම කනෙක්ට් කරගන්නවා හරි කනෙක්ට් කරගත්තා අපි watch එක ගිහලා බලමු මම උඩ ඉඳන් උඩ ඉඳන් මෙහෙම කරාට පස්සේ app එක එනවා තාම මෙහෙම උඩට කරලා පස්සේ notification panel එක එනවා මෙන්න මගේ channel එකේ verify code එකක් ඇවිල්ලා තියෙනවා හරි මේ මැටර් කරාට පස්සේ මෙතන call ගන්න පුළුවන් ඊට පස්සේ contact තියෙනවා විශේෂ දෙයක් තමයි මේකේ Siri ට කතා කරන්න. කොහොමද Siri ට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ එකේ මේකේ නොකී වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඔතන මේ watch එක ගැන කතා කරන්නේ. ඕගොල්ලෝම තීරණය කරන්න 1579ක් දීලා මේ watch එක ගන්නවද? නැත්නම් ලක්ෂ 2-3ක් දීලා Apple watch එකක් ගන්නවද? නැත්නම් රුපියල් 300ක් දීලා මේක ගන්නවද කියලා. ඉතින් ඒ තීරණය ඕගොල්ලන්ට බාරයි. Apple Watch එකත් මේකත් අතර නම් ගොඩක් වෙනසක් තියෙනවා. ඒ වුණාට ඉතින් ඒ තීරණය ඕගොල්ලන්ට බාරයි. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්න. අයබෝවන්. බයි.